මම ඉන්නේ දැන් මොයනා සිටි එකේ. ඉතින් මොයනා සිටි එක තියෙන්නේ ඉතාලියේ නෝර්දන් සයිඩ් එකේ ට්‍රෙන්ටිනෝ ආල්තෝ අදීජේ කියන රීජන් එකේ. ඉතින් ට්‍රෙන්ටිනෝ ආල්තෝ අදීජේ කියන රීජන් එකේ ප්‍රොවින්සස් දෙකක් තියෙනවා. එකක් තමයි ට්‍රෙන්ටෝ මේ මං දැන් ඉන්නේ. අනිත් එක තමයි බොල්සානෝ. ඊට පස්සේ නෝර්දන් සයිඩ් එකේ තව තියෙනවා රීජන්ස් වෙනේතෝ. මගේ අනිත් ඩොලොමයිට්ස් වීඩියෝ වල ත්‍රේචීමිදි ලවරේදෝ වගේ වීඩියෝස් තියෙන්නේ වෙනේතෝ කියන රීජන් එකේ. ඉතින් මේ ඔක්කොම නෝර්දන් සයිඩ් වල තියෙන්නේ. ඉතින් මම හෙට යනවා ස්කී කරන්න. ඉතින් මං ඉක්විප්මන්ට් ඔක්කොම අරගෙන තියෙන්නේ. දැන් හෙට කෙලින්ම යන්න තියෙන්නේ ස්කී කරන ඒරියාවකට. ඉතින් මං ස්ටෙප් බයි ස්ටෙප් මම බිගිනර් කෙනෙක්. ඉතින් බිගිනර් කියන්නේ මම කවදාවත් ස්කී කරලා නැහැ. ඉතින් අද මම ෆස්ට් ටයිම් එකට කරන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නනවා ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මම කරන්නේ කියලා. ඉතින් මැප් එකත් එක්ක මම හෙට වීඩියෝ කරනවා. ඉතින් දැන් මං යනවා ඩිනර් එක ගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොයනා සිටි එක කොහොමද කියලා. Moyena Christmas tree එක. ඔව් මම දැන් මොයනා ඇවිල්ලා ඉන්නේ. මේක තමයි මගේ ස්කීස් ගත්තේ ෂොප් එක. ඉතින් එරෝ 37ක් ගියා. හෙල්මට් එකටයි ස්කීස් වලටයි ස්ටික්ස් වලටයි ජැකට් වෙනම ගන්න ඕනේ. මෙතන තිබ්බේ නැහැ. මේ තියෙන්නේ අයිටම්ස් ටික. ස්කීස් එවරිතින් තියෙනවා මේ. ඉතින් අපි දැන් මං යනවා හොටෙල් එකට. ඉතින් චෙකින් වෙන්න. හොටෙල් එක තියෙන්නේ සිටි එකේ චෙන්තර එකේ. ඒකේ නම ලා සෙරෙනෙල්ලා. ඉතින් අපි යන් චෙකින් වෙන්න. හෙට උදේට පටන් ගන්නවා ස්කී කරන්න. යේ. අපි ආවා හොටෙල් ලා සෙරෙනෙල්ලා. නරක තමයි හොටෙල් එක. යම් පාකින් එකක් තියෙනවා කියලා දැන් පාකින් එක කරලා තියෙනවා. අපි ඇවිල්ලා ඉන්නේ ආල්පේ ලූසියා බෙල්ලමෝන්තේ ස්කී ඒරියා එකට. ඉතින් අපි මෙතනින් පටන් ගන්නවා. මැප් එක මෙතනින් ඉල්ලගමු. නැත්නම් මට ඔන්ලයින් මැප් එක තියෙන්නේ. ඉතින් දැන් මගේ ඔක්කොම ෂූස් අරම මේවා දාගන්න යන්නේ අත්‍රේ සිටි ඔක්කොම equipment.
ඉතින් මෙතනින් තමයි මිනිස්සු මේ අරගෙන යන්නේ. අපි දාගමු. Oke, mama shoes ඔක්කොම දාලා helmet එකක් දැම්මා. දැන් skis ලෑස්ති. තියෙනවා sticks එකක්. ඔයාලා මෙතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. දැන් අපි යමු. පාන්න පොඩ්ඩක් අමාරුයි ඇවිදින්නත්. අපි බලමු කොහොමද මේක කරන්න පුළුවන් ඉන්නේ කියලා. ඔය තමයි කාර් පාක් එක. ඒකේ දැන් මේ ස්කීස් එක අතෙන්ට ගිහලා තමයි දාන්නේ. නැත්නම් මෙතෙන් දැන් දාගන්න බෑ. උඩට ගිහලා තමයි දාන්නේ. ඔක්කොම රෙඩි. එක්ස්ප්ලেইন කරොත් මෙතන පෙන්නනවා මෙතන තියෙන ලිප්ස් ටික. ඉතින් අපි දැන් ඉන්නේ කස්ටෙල්ලීර් කියන තැන. ඉතින් අපිට ගන්න පුළුවන් 44 අරගෙන කස්ටෙල්ලීර් ලේ ෆස්සානි කියලා තැනට යන්න පුළුවන්. එතන ඉඳන් ලේ ෆස්සානි ලා මොරේයා ඒ වගේ තැන් වලට යන්න පුළුවන්. දැන් මේ කලර්ස් වලින් මෙතනින් පෙන්නන්නේ ඩිෆිකල්ටි එක. ඉතින් බ්ලූ වලින් පෙන්නන්නේ සාමාන්‍ය බිගිනර් ලෙවල් තියෙන එක. ඉතින් ඊට පස්සේ තියෙන්නේ රෙඩ්, ඊට පස්සේ බ්ලැක්. රෙඩ් එක මොඩරේට්, බ්ලැක් එක තමයි හાર્ඩ්. ඉතින් අපි බලලා මුලින්ම මේ ස්ලෝප්ස් මෙතන තියෙන්නේ. ඉතින් බලලා ලේසි එක තෝරගෙන තමයි යන්න ඕනේ. මුලින්ම අපි බ්ලූ එකකින් තමයි අපි යන්නේ. ඊට පස්සේ කිව්වොත් අපි දැන් ඉන්නේ මේ කස්ටෙල්ලීර් කියන තැන. ඉතින් මේ මෙතන පේන විදිහට දැන් අපිට තියෙන්නේ 44 ලිෆ්ට් එක. ඒක අරගෙන මෙතෙන්ට යනවා ලෙෆස්සානේ. මේ මෙතෙන්ට ඊට පස්සේ ලම්බොරේයා යනවා. අපි එතෙන්ට තමයි යන්නේ. ඒ ලිෆ්ට් දෙක එක තැනට එකතු වෙනවා. ඉතින් අපි ලම්බොරේයා වලට තමයි ගිහිල්ලා එතන ඉඳන් ස්ලෝප් එක පල්ලෙහාට එනවා. Really good, Rashid. Last one, okay? Okay. Now we have poles. Poles. But when we have our poles, it changes anything, okay? Nothing. We just do that, and the main thing we have to do is move our shoulders and our feet, okay? Like this. Go, go. And turn. Long turn. Okay. Slowly. This one doesn't work. Yeah, but you have to open. You have to move your right foot, okay? Move it. You have to move it if you want to turn. Yeah, something like this. A little bit softer, but something like this, okay? Like faster. Yeah. For aided people, it's not really easy sometimes. Yeah. But you are a good skier. I met people, Yeah. also probably younger, but in 2 hours they can't break, and you are starting to do turn, so you can be happy about it. I think. At least it's break. At least I did. You break when you want. You can also I can break. stop. You have to be a little bit more focused sometimes. Yeah. Okay? Okay. Bon. So, thank you very It much. was a pleasure. Yeah. Okay. And have a nice. Oh yes. This is Lorenzo, my teacher. Yeah. උදේ ඔයගොල්ලෝ දැක්කා මම පල්ලෙහා ට්‍රේන් වුණා. ඉතින් දැන් මං යනවා ලිෆ්ට් එක අරගෙන මොරේයා වලට. ඉතින්
ඉතින් එතන ඉඳන් රියල් ස්ලෝප් එකක් තියෙනවා. ඉතින් බලමු අපිට පුළුවන් වේද කියලා. කකුල් කෙලින් තියාගත්තාම හයියෙන් යනවා. වයිට් තියාගත්තාම මේ V shape එකට තියාගත්තාම ස්ලෝ වෙනවා. ඒක තමයි ඉම්පෝර්ටන්ට්ම තින් එක මේ ස්කී කරද්දී. අපි පාස් යනවා. ස්ලෝ ඩවුන් කරමු පොඩ්ඩක්. ස්ටොප් එක වෙච්ච තැන් වල ස්ලෝ ඩවුන් කරමු. පැත්තට හැරෙන්න ඕන වමට හැරෙන්න ඕන නම් දකුණු කකුල ඉන් තමයි බර දීලා ඒ පැත්ත ඉන් තමයි හරවන්නේ. ඊට පස්සේ පැත්තෙන් මේ ස්කී එකෙන් තමයි අර කකුල හරවන්න බෑ, ඇන්කල් එක හරවන්න බෑ, ස්කී එකෙන් තමයි හරවන්නේ. කකුල දෙක ලං කරගෙන මේ විදිහට යන්න ඕන. මේ ඒක තමයි අපි කෙලින් කරගත්තාම හයියෙන් යනවා නේ. බය වුණාමත් බෑ අමාරුයි. Ah, sì, magari. Arrivo, Aspetta, metti quella gamba lì sopra. È la prima volta che mi Sì, principiante. ti amo anch'io, ti capisco, è una cosa uguale. Allora, ti tieni le racchette, Sì, punti quella a monte, quindi quella lì, sì. metti il piede parallelo prima, così, ti spingi più forte che puoi, vedi se riesci a tirarti su. Aspetta, prova. Vai, 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 vai. Ok, ok, allora se non ce la fai, ok.
Aspetta, aspetta. Prova a rimetterti perpendicolare, più orizzontale con questo sci. Così, bravo. Oh, fantastico. Basta. Grazie. Come ti chiami? Elena. Elena? Tu abiti qui o No. dove? Ma io sono dell'Emilia Romagna. Ah, io da Roma che è arrivato. Ah, come ti chiami? Però Rajit, Piacere. piacere. Qua veloce, eh? Qua non prendi troppa velocità. Sì. Alla fine di quella gobbetta lì non prendi velocità, vai tranquillo. Ok. Io se faccio i pezzi un po' più lunghi è perché se mi fermo troppo poi non ricordo più. Sì. Ma ti aspetto tranquillo. Vai. Bravo. Quando prendi troppa velocità semplicemente controlli. Sì. Fantastico. Però non è troppo lungo. Alla fine sono pezzi più piccoli che lo fai aspettare sei accorti. Dritto? Ah. Qua c'è grande scesa. C'è questa e un'altra. Oh, c'è un'altra pure. Lo so. Non è ripida come sembra più ripida di Ah. Fa paura, lo so, tranquillo, non è così giusto. Mamma mia.
Sì. Metti tutto il peso su quello che vuoi, l'altro lo segue, quasi, ok. Prova con l'altro, e tirano da soli, non devi fare niente. Sì. Prova a tenere un pelino più paralleli gli sci se riesci. Oh, Non così un po' veloce. Non per forza deve essere bene. Puoi anche adesso, guarda lo sci più lì, quello lì più in là. Sì. Prova a mettere più nella stessa posizione, aspetta che mi vedo quello che hai davanti. Sei di traverso alla pendenza, non vedi? Ok. Prendi velocità ma non tanto quanto ne prenderesti se andassi dritto. Sì. Funzionano così le curve. Capito? Sì. Adesso sono e poi finito. Quindi sei a posto. L'ultimo. ඕකේ දැන් අපි මේ බෙල්ලමොන්තේ අපි පටන් ගත්ත තැනට ආවා. ඉතින් අද ස්කී කරා හොඳටම ගොඩක් මහන්සි. හැබැයි උනාට තව ඉම්ප්‍රූව් වෙන්න ඕනේ තියෙනවා. ඉතින් ගොඩක් ෆාස්ට් යනකොට හිතනවා වගේ නෙමෙයි, ටිකක් අමාරුයි, ලේසි නෑ. ඉතින් ගොඩක් කීපවතාවක්ම එන්න ඕනේ, ඇවිල්ලා පුරුදු වෙන්න ඕනේ මේක ස්කී කරන්න. ඒක අර ෂූස් දාලා ස්කී එක දැම්මම ඒක තියෙනවා ලොකු වෙනසක්. ඉතින් ලේසි නෑ, පුරුදු වෙන්න ඕනේ හැම දෙයක්ම පුරුදු වෙන්න ඕනේ. ඉතින් අද හොඳ ස්කී ලෙසන් එකක් හම්බුණා මහේස්ත්‍රෝ ටීචර් රෙන්සෝගෙන්. ඉතින් අපි ඊළඟ පාරත් ඉතින් මේ ඩොලොමයිට්ස් ඇවිල්ලා ඉතින් තවත් ස්කී ලෙසන් එකක් කරමු අපි. ඉතින් තවත් වීඩියෝකින් අපි හමු වෙමු. ඉතින් see you. Thank you.